සුබ දවසක් යාළුවනේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ කුරුඳු පැල ශේෂ්ත්‍රයේ සිටුවීමෙන් පසුව පොහොර යෙදීම සිදු කර යුත්තේ කුමන කාලයේදීද කෙසේද පොහොර යෙදිය යුත්තේ කියන එක පිළිබඳව. ඉතින් මෙන්න මේ තියෙන්නේ දින 45ක් පමණ වන ශේෂ්ත්‍රයේ සිටුවා දින 45ක් පමණ වන කුරුඳු ශාක. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳට දළු දාලා හොඳට වර්ධනය වෙලා තියෙනවා මේ වෙනකොට. එක ගසක් නෙමෙයි හැම පඳුරක්ම එක විදියට හොඳට දළු දාලා තියෙනවා දැන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඒක. ඉතින් ඒ කියනවා මාස 6ක් ඉන්න ඕනේ පළවෙනි පොහොර මුරේ යොදන්න. නැත්තම් මාස 3ක් ඉන්න ඕනේ පළවෙනි පොහොර මුරේ යොදන්න කියලා. ඉතින් මේවා ශ්‍රේෂ්ඨ සිටුවල දවස් 45ක් වගේ කෙටි කාලයක් වෙන්නේ. ඉතින් මේ ශාක වලට මම පළවෙනි පොහොර මුරේ යෙදුවේ දින 30කින් වගේ. ඒ කියන්නේ මාසෙකින් වගේ. ඔයාලත් මාස 6ක් මාස 3ක් ඉන්න එපා මේ පැලවලට පොහොර යෙදීම කරන්න. මොකද අපිට මේ කාලේදී පැල වර්ධනය වීම ඉතාමත් අවශ්‍යයි. ඉතින් ශ්‍රේෂ්ඨ සිසුවා මාසයක් පමණ යනකොට මේ පැලවල මූල පද්ධතිය පොළවට අල්ලා ගැනීමක් සිදු වෙනවා. අපිට පේනවා ඉතින් මේ ගස්වල හොඳට දළු දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ දළු වර්ධනය වෙන්නේ මූල පද්ධතිය පොළවත් සමග සම්බන්ධ වීමෙන් පසුව. ඉතින් මම සිටුවීම කරන අවස්ථාවේදී මේම වලවල් වලට කම්බිපණුවන්ගේ හානිය වළක්වා ගැනීම සඳහා පොහොර භාවිතා කරා. ඊට පස්සේ දින 30කට පස්සේදී මම මූලික පොහොර පළවෙනි පොහොර මුරය භාවිතා කරා. දැන් එද්දි හොඳට දළු දාලා හොඳ වර්ධනයක් වෙනවා. ඉතින් අපි මාස 6කින් යොදන පොහොර ප්‍රමාණය කට්ටි වශයෙන් කඩලා මාස 2කින් දෙකට යොදාගෙන යන්න පුළුවන් නම් ටික ටික තාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි එක විට පොහොර යොදනවට වඩා ටික ටික අපි මාස 2කින් දෙකට වගේ හෝ මාස 3න් 3ට වගේ අපිට පොහොර භාවිතා කරන්න පුළුවන් නම් ඉතාමත් සාර්ථක ශාක වර්ධනයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ. ඔයාලට මම මේවට තව මාස 2ක් වෙනකොට ආයේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගෙනල්ලා පෙන්නන්නම් මේ වගේ සාර්ථකත්වය කොච්චරක් උසට ශාක ටික වර්ධනය වෙලා තියෙනවද කියලා. මාස 3ක් 6ක් වගේ ලොකු කාලයක් බලන් ඉන්න එපා. ඔයාලත් හැමෝටම අවශ්‍යතාවය තියෙන්නේ මෙම කාලේදී ඉතාමත් ඉක්මනට මෙම ශාක වර්ධනය කර ගැනීම. ඉතින් මේකට හොඳම ක්‍රමය තමයි පොහොර පොඩි ප්‍රමාණය බැගින් මාස 2කින් දෙකට හෝ 3න් 3ට පොහොර යෙදීම. ඒ ඉතාමත් සාර්ථකයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ දළු දාලා එන විදිය. තව සතියක් යනකොට මේක අඟල් 3-4ක් විතර මේ දළු වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ පළවෙනි පොහොර මුරේ යොදන්න ඕන කොච්චර කාලෙකින්ද කියලා. ඉතින් මම හිතනවා ඒකට උත්තරේ ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා Yellow Gate YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් මොනවද යොදන්න ඕන පොහොර සහ යූරියා සහ ඇමෝනියා මිශ්‍රිත පොහොර පිළිබඳ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳවත් දැනුවත් වෙන්න channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙමු.